ආයුබෝවන් සියලු දෙනාටම අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා AT Pro Academy YouTube channel එකට. ඉතින් ඔයගොල්ලන්ට මම කලිනුත් අරගෙන අවිල්ලා තියෙනවා ඒ කාලවල තිබිච්ච FD rates වල අගයන්. ඉතින් අදත් මම බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන බැංකු 9ක FD rates වල අගයන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් මීට කලින් අපි ගෙන ආපු වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. ඒවෙන් ඔයගොල්ලන්ට යම් දැනුමක් ලබා ගන්න පුළුවන්කම තියෙයි. ඉතින් channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අද මේ කතා කරන FD rates මේ වෙනකොට වෙළඳපොලේ පවතින කල්පිරීමේදී FD එක කල්පිරීමේදී එහෙම නැත්නම් maturity එකේදී ලබා දෙන FD rates තමයි අද ඔයගොල්ලොත් එක්ක මම මේ කතා කරන්න යන්නේ. එතකොට මුලින්ම අපි ගත්තොත් BOC බැංකුව ඒගොල්ලන්ගේ මාසයකට මේ වෙනකොට 5.75යි මාස 3ට 6.25යි මාස 6ට 6.5යි අවුරුද්දට 6.75යි අවුරුදු දෙකට 7යි අවුරුදු 3ට 7.25යි අවුරුදු 4ට 7.5යි අවුරුදු 5ට 7.75යි ඊළඟට People's බැංකුව ගත්තොත් මාසයකට 7.75යි මාස 3ට 6.25යි මාස 6ට 6.5යි අවුරුද්දට 6.75යි අවුරුදු දෙකට 7යි අවුරුදු 3ට 7.25යි අවුරුදු 4ට 9.5යි අවුරුදු 5ට 10.25යි NSB බැංකුව ගත්තොත් BOC බැංකුව වගේම තමයි තියෙන්නේ මාසයකට 5.75යි මාස 3ට 6.25යි මාස 6ට 6.5යි අවුරුද්දට 6.75යි අවුරුදු දෙකට 7.25යි අවුරුදු 3ට 6.5යි අවුරුදු 4ට 7.5යි අවුරුදු 5ට 7.75යි ඊළඟට පෞද්ගලික බැංකුව වලට අපි ගිහිල්ලා බැලුවොත් සම්පත් බැංකුව මාසයකට 6.5යි මාස 3ට 6.75යි මාස 6ට 7.5යි මාස අවුරුද්දට 7.25යි අවුරුදු දෙකට 3ට සහ 4ට 10යි අවුරුදු 5ට 11යි කොමර්ෂල් බැංකුව මාසයකට 6.5යි මාස 3ට 7.5යි මාස 6ට 7.75යි අවුරුද්දට 8යි අවුරුදු 2 3 4 10යි සහ අවුරුදු 5ට 11යි NDB බැංකුව මාසයකට 7යි මාස 3ට 7.5යි මාස 6ට 7.75යි අවුරුද්දට 8යි දෙකට අවුරුදු දෙකට 10යි අවුරුදු 3ට 10.25යි අවුරුදු 4ට 10.75යි අවුරුදු 5ට 11.5යි ඊළඟට HNB බැංකුව ගත්තොත් මාසයකට 6.5යි මාස 3ට 7.5යි මාස 6ට 7.75යි අවුරුද්දට 8යි අවුරුදු 2 3 4 10යි අවුරුදු 5ට 11යි සෙලාන් බැංකුව මාස 3ට 6.75යි මාස 6ට 7යි අවුරුද්දට 7.5යි අවුරුදු 2ට 9යි අවුරුදු 3 සහ 4 10යි අවුරුදු 5ට 11.5යි නේෂන් ට්‍රස්ට් බැංකුව මාසයකට 6.5යි මාස 3ට 7යි මාස 6ට 7.25යි අවුරුද්දට 7.5යි අවුරුදු දෙකට 8.75යි අවුරුදු 3ට 9.25යි අවුරුදු 4ට 9.5යි අවුරුදු 5ට 10යි ඉතින් මේවා තමයි මේ වෙනකොට වෙළඳපොළ පවතින FD rates විදිහට කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම FD එකක් වෙනත් ආයෝජන වලට යොමු වෙන්නේ නැති කෙනෙක්ට මේ මොහොතේ FD එකකට ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි පොලි අනුපාතය යම් අවම මට්ටමක තමයි තියෙන්නේ. මීට කලින් තිබුණු පොලි අනුපාතات එක්ක බලද්දි හැබැයි මේ විශේෂිත අවස්ථාවක් නිසා තමයි මේ විශේෂ පොලි අනුපාතයන් ඔයගොල්ලෝ ලබා දුන්නේ. අපි මේ පිළිබඳවත් ඒ දවස්වල කතා කරලා තියෙනවා. ඉතින් මේක තමයි වර්තමානයේ කල්පිරීමේදී බැංකුව විසින් ලබා දෙන පොලි අනුපාතයන්. මේකෙදි සමහර අවස්ථාවලදී ඔයගලන්ට විශේෂ පොඩි මුදලක් සමහරලාට මෙන්න මේ මුදල දැම්මොත් තමයි මේ ගාන ලබා දෙන්නේ. එහෙම කියතර කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඉතින් ඔයගලට බැංකුවත් එක්ක කතා කරලා බලලා සුදුසු බැංකුවක් මේකෙන් දල අවබෝධයක් අරගෙන සුදුසු බැංකුවක් තෝරගෙන ආට ඕනනම් ඔයාගේ අලුතෙන් FD එකක් ආරම්භ කරන එක හෝ තියෙන FD එක අලුත් කිරීම කරන්න පුළුවන්. මම ඊළඟට ලබන වීඩියෝ එකෙන් අරගෙන එන්නම් මාසෙකදී කොහොමද මුදල් ඔයගලන්ට පොලිය ගන්නවා නම් මේ වෙනකොට FD rates කියලා. ඉතින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. channel එක subscribe කරලා අපිත් එක්ක ඉන්න කියලා එහෙනම් ආරාධනා කරනවා. ගොඩාක් ස්තුතියි.